පීටර් බර්ග්ගේ අධ්‍යක්ෂණයක් වන ලොං සර්වයිවර් සිනමාපටය 2007 වසරේදී මාකස් ලූට්රෙල් විසින් ඇෆ්ගන් යුද්ධයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරින් රචනා කර තිබෙන ග්‍රන්ථයක් පාදක කර ගනිමින් 2013 වසරේදී නිෂ්පාදනය කරන ලද ඇමරිකානු ඇක්ෂන් වෝ ඇන්ඩ් ඩ්‍රාමා යන කැටගරි වලට අයත් සිනමාපටයක් වන අතර මෙහි අන්තර්ගත වන්නේ ඇෆ්ගන් යුද්ධයේදී අහමඩ් ෂා නම් තලිබාන් නායකයෙක් සොයා එක්සත් ජනපද නාවික හමුදා සීල් බලකායේ කුඩා කණ්ඩායමක් විසින් සිදු කළ ඔපරේෂන් රෙඩ් වින්ග්ස් නම් වූ අසාර්ථක මෙහෙයුම් අතරතුරදී එම කණ්ඩායමට මුහුණ දීමට සිදු ඛේදනීය ඉරණම පිළිබඳව වගේම මෙහි චරිත සඳහා මාක් වෝල්බර්ග්, ටේලර් කිට්ස්, එමිල් හර්ෂ්, බෙන් ෆෝස්ටර් සහ එරික් බානා රංගනයෙන් දායක වෙනවා. එහෙනම් යාළුවනේ අපි ඉක්මනට යමු වීඩියෝ එකට. වීඩියෝ එක හොඳයි නම් channel එක sub කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා වගේම like කරන්න, comment කරන්න අමතක කරන්නත් එපා. 2005 වසරේදී කෝරංගල් නිම්නයේ සිටි ප්‍රාදේශීය තලිබාන් යුද නායකයෙකු වන අහමඩ් ෂා මැරීන් බටීන් කිහිප දෙනෙකුගේ සහ ඇමරිකානු හමුදාවන්ට උදව් කළ බවට විශ්වාස කරන ඇෆ්ගන් ගම්මැසියන් රැසකගේ මරණයට වගකිව යුතු පුද්ගලයා ලෙස හඳුනාගෙනවා. ඔහු අල්ලා ගැනීමේ මෙහෙයුම මයිකල් මර්ෆි, මැතිව් ඇක්සෙල්සන්, ඩැනී ඩයිට්ස් සහ මාකස් ලූටෙල් ගෙන් සමන්විත සිව් දෙනෙකුන් යුත් නාවික සීල් බට කණ්ඩායම වෙත පැවරෙනවා. එම කණ්ඩායම එක් රැයකදී චීනූක් හෙලිකොප්ටර් ආධාරයෙන් අහමඩ් ෂා සිටිනවා යයි සැක කෙරෙන කඳුකර ප්‍රදේශයක පිහිටි ස්ථානයක් ආසන්නයට ළඟා වී ඉලක්කය සොයා ගමන් ආරම්භ කරනවා වගේම මෙහෙයුම් ප්‍රදේශය කඳුකර භූමියක් වෙන නිසා ගමන් කිරීම මෙන්ම ජේබෑට් සමග සංනිවේදනය කිරීමද දුෂ්කර වෙනවා. මෙම කණ්ඩායම පසුදින අහමඩ් ෂා රැඳී සිටිනවා යයි සැක කෙරෙන ස්ථානය නිරීක්ෂණය කරනවා වගේම ඔහු එහි රැඳී සිටින බවද තහවුරු කරගන්නවා. ඒ පිළිබඳව ඉහළ මූලස්ථානයේ දැනුවත් කිරීමටද කටයුතු කරනවා. මර්ෆි ඇතුළු කණ්ඩායමේ රහස්‍යභාවය ප්‍රාදේශීය ගම්මැසියන් තිදෙනෙකු හට අනාවරණය වෙනවා. මේ සමගම ක්‍රියාත්මක වන සීල් බටයින් ඔවුන් තිදෙනා අල්ලා බැඳ දමනවා වගේම ඔවුන් තලිබාන් සංවිධානයට අයත් පුද්ගලයින් බව විශ්වාස කරමින් ඔවුන්ව මරා දැමීමට හෝ නිදහස් කිරීමට සාකච්ඡා කරනවා. අවසානයේදී මයිකල් මර්ෆි ඔවුන්ව නිදහස් කරන්න නියෝග කරනවා. ඉන්පසු කණ්ඩායම මෙහෙයුම නවතා දමා පසුබැසීමේ අරමුණින් කඳුබෑවුම් දිගේ ඉහළට ගමන් කරනවා. මේ අතරෙදි රඳවාගෙන සිට නිදහස් කරනු ලැබූ එක් පුද්ගලයෙක් ඇති වී තිබෙන අවදානම් පිළිබඳව තලිබාන්වරුන්ට අනුතුරු අඟවනවා වගේම ඔවුන් විසින් මර්ෆි ඇතුළු කණ්ඩායම රැඳී සිටින ප්‍රදේශය වැටලීමට කටයුතු කරනවා. මර්ෆි ඇතුළු කණ්ඩායම සතුරන් පෙන්නමානයට පැමිණෙන තෙක් බලා සිටමින් ප්‍රහාරය ප්‍රථමයෙන් දියත් කිරීම ආරම්භ කරනවා. ප්‍රහාරය ආරම්භයේදී සාර්ථක වුවත් පසුව සතුරන්ගෙන් එල්ලවෙන දැඩි ප්‍රහාර හමුවේ රැඳී සිටි ස්ථානය අතහැර දමා නිම්නය දිගේ බෑවුම් සහිත ස්ථානයක් දක්වා පසුබසින අතර සතුරන්ගෙන් එල්ලවන RPG ප්‍රහාර හමුවේ මර්ෆි ඇතුළු කණ්ඩායමට බෑවුමෙන් පහළට පනින්න සිද්ධ වෙනවා වගේම මේ අනතුරින් ඔවුන්ගේ සිරුරු දැඩිව හානියට ලක් වෙනවා. නමුත් ඒ කිසිදු දෙයක් ගණන් නොගෙන සතුරන්ට ප්‍රතිප්‍රහාර දියත් කරමින් නිම්නය දිගේ තවදුරටත් පසුබසිමින් සිටින ඔවුන් නැවත වරක් බෑවුමකින් පහළට පනිනවා වගේම ඩැනී මෙතනදී මිය යනවා. අනෙක් තිදෙනා තවදුරටත් දැඩිව බිඳීම් වලට ලක් වෙමින් පහළට වැටෙන අතර ඔවුන් තුල පැවති සමතුලිතතාවය මොහොතකට විඳ වැටෙනවා. නමුත් මොහොතකින් ප්‍රතිසංවිධානය වන මර්ෆි, මාකස් සහ මැතිව් එල්ලවෙන දැඩි සතුරු ප්‍රහාර මැද්දේ QRF වෙත උදව් ඉල්ලා අනතුරු ඇඟවීමට තීරණය කරනවා වගේම මාකස් සහ මැතිව්ගේ ආවරණ වෙඩි තැබීම් මැද්දේ මර්ෆි නිම්නයේ ඉහළට ගමන් කරමින් QRF වෙත උදව් ඉල්ලා අනතුරු ඇඟවීමට සමත් වන අතර ඔහුත් එම ස්ථානයේදී මරණයට පත් වෙනවා. QRF වෙත ලැබෙන අනතුරු ඇඟවීමත් සමග ක්‍රියාත්මක වන මුදා ගැනීමේ කණ්ඩායම් දෙකක් රැගත් චීනූක් හෙලිකොප්ටර් යානා දෙකක් අපාචි යානාවල සහාය නොමැතිව මර්ෆි ඇතුළු කණ්ඩායම් මුදා ගැනීමේ අරමුණින් අදාළ ප්‍රදේශය බලා පියාසර කරනවා. මේ අතරේ තවදුරටත් සතුරු ප්‍රහාරයන්ට ලක්වමින් සිටින මාකස් සහ මැතිව් එකිනෙකාගෙන් වෙන් වෙනවා වගේම මුදා ගැනීමට පැමිණෙන චීනූක් යානා දැකීමෙන් උද්දාමයට පත්වන මාකස් සහ මැතිව්ට දකින්නට ලැබෙන්නේ මුදා ගැනීමේ කණ්ඩායම් ගොඩබෑමට සූදානම් වන විටදී RPG ප්‍රහාරයක ලක්වන එක් චීනූක් යානාවක් විනාශ වෙලා යනවත් සමගම දැඩි සතුරු ප්‍රහාරයක ලක්වන අනෙක් යානය මුදා ගැනීමේ මෙහෙයුම් අතහැර ඉවතට ගමන් කරන ආකාරයයි. මේ නිසා තවදුරටත් කිසිදු බාහිර සහායක් නොමැතිව ආරක්ෂා වීමට මාකස්ට සහ මැතිව්ට සිදු වෙනවා. නමුත් සටනේදී දැන්ටමත් දරුණු ලෙස තුවාල ලබා සිටින මැතිව් තලිබාන් ත්‍රස්තවාදීන් විසින් කොටු කර වෙඩි තබා ඝාතනය කරනවා වගේම මාකස්ටද ප්‍රහාර එල්ල කරනවා. RPG ප්‍රහාරකින් දිවි ගලවා ගන්නා මාකස් ගල් කුහර ඇතුළට රිංගා තලිබාන් ත්‍රස්තවාදීන්ගෙන් සැඟවී රාත්‍රිය ගත කර පසුදින පලා යාමට සමත් වෙනවා.
පලා යමින් සිටින මාකස්ට කුඩා දිය පාරක් හම්බ වෙනවා. මේක දකින මාකස් එකපාරට මේකට පැනලා වතුර බොන්න පටන් ගන්නවා. මේ අතරේදී ප්‍රාදේශීය ගම්මැසියන් කිහිප දෙනෙකු සමග එතනට පැමිණෙන මොහොමඩ් ගුලාබ් නම් ප්‍රාදේශීය ගම්මැසියෙක් තවත් ගම්මැසියන් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව මාකස්ව ඔහුගේ රැකවරණයට ගෙන යන ගුලාබ් මාකස්ව ඔහුගේ නිවසේ සංගවා තැබීමට කටයුතු කරනවා වගේම මාකස් සිටින ස්ථානය පිළිබඳ දැනුම් දීමේ අරමුණින් ගම්මැසියෙකු ආසන්නයේම තියෙන ඇමරිකානු හමුදා කඳවුරක් වෙත පිටත් කර යවනවා. මේ අතරේදී ගම්මානට පැමිණෙන තලිබාන්වරු ගුලාබ්ගේ විරෝධය නොතකා සංගවා සිටින තැනින් මාකස්ව එළියට අරගෙන ඔහුව ඝාතනය කරන්න හදනවා. නමුත් ගුලාබ් ඇතුළු ගම්වාසීන්ගෙන් එල්ලවන දැඩි විරෝධය හමුවේ ගම්වාසීන්ට අනතුරු අඟවමින් ඔවුන් එතනින් පිට වෙලා යනවා වගේම නැවතත් ප්‍රතිසංවිධානය වෙලා පැමිණෙන තලිබාන් තුවක්කුකරුවන් ගම්වැසියන් සමගින් දරුණු සටනක් ඇති කරගන්නවා වගේම ඔවුන් විසින් නැවත වරක් මාකස්ව ඝාතනය කිරීමට උත්සාහ කරනවා. නමුත් මේ අතරේ සටනට පිවිසෙන එක්සත් ජනපද හමුදා රේන්ජර්වරුන්ගෙන් එල්ලවන දැඩි ප්‍රහාරය හමුවේ තලිබාන් තුවක්කුකරුවන් ප්‍රදේශය අතහැර පලා යනවා වගේම හමුදා බටයින් මාකස්ව බේරාගෙන ඉවතට ගෙන යාමට කටයුතු කරන අතර මාකස් විසින් මොහොමඩ්ගෙන් ලැබුණු උදව්වට ඔහුට ස්තුතිය පුද කරනවා.